youth miracle hiru eliyata wada deeptimat tarunniyata morning Mr. Batakoda. Good morning. Very good morning, sir. Very good morning. අද ළමයි දෙන්න එක්කන් ආවද මීටින් එකට? මිස්ටර් බටගොඩගේ ළමයි මාත් එක්ක කතා කරලා නම් තියෙනවා. මට හරියට මතක නෑනේ කවුද කියලා. දන්නේ නැද්ද සර් ඉතින් ළමයි දෙන්න ගෙවල් දෙකක ඉඳලා නෙන්නේ. අපි කාටත් ඉතින් පුද්ගලික ප්‍රශ්න තියෙනවානේ ඒකයි නේද? අනේ හිත රිදුනා නම් සමා වෙන්න මිස්ටර් බටගොඩ. මම මේ මිස්ටර් බටගොඩ හම්බ වෙන්න කී හිටියේ විශේෂ කාරණාවක් තියෙනවා කතා කරගන්න. මොකක්ද සර්? මිස්ටර් බටගොඩ අපි මේ පාර නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පවත්වනවා. ඕක අපි තියන්නේ අවුරුදු දෙකෙන් දෙකට. අනේ ඒක හින්දා තමයි අද මේ මීටින් එක තිබ්බේ මේ ළමයිත් එක්ක කතා කරන්න. අනේ ඒක හොඳයි සර්. ඒක කොච්චර දෙයක්ද? ඉතින් මිස්ටර් බටගොඩ අපිට මේකට ස්පොන්සර්ෂිප් එකක් ඕනේ. ඉතින් මිස්ටර් බටගොඩ වගේ කෙනෙක්ට තමයි මේකට ස්පොන්සර් කරන්න පුළුවන් මම නම් හිතන්නේ. හරි සර්. මට පුළුවන් උපරිම සපෝට් එකක් මම දෙන්නම්. thank you so much මිස්ටර් බටගොඩ. මිස්ටර් බටගොඩ බිසි නැත්තම් අපි යම්ද මගේ ඔෆිස් එකට පොඩ්ඩක් කතා කරන්න. ඒ මොකද දන්නේ නැහැ සර්. මේ සම්බන්ධයෙන් තව කාරණා ටිකක් කතා කරගන්න තියෙනවා. අපි මේක දැම්ම කතා කරගමු. ඒක හොඳයි නේද? ඔව් හරි සර්. ඒක හොඳයි. ඔව්. මොකද එතකොට මගේ අනිත් ගුරුවරුන්ටත් මිස්ටර් බටගොඩව අඳුන්ලා දෙන්න පුළුවන් නේ. ඔව් ඒක නම් හොඳයි. හැබැයි මං අද මේ ඔෆිස් එකට යන්න තරම් සුදුසු විදිහට ඇඳලාවෙත් නැහැ සර් මේ. ඒ ළමයි උදේ හදිසියෙන කිව්වේ මේ සර් මේ ස්පෙෂල් මීටින් එකක් දාලා කියලා. ඩ්‍රයිවර් හිටින්නේ නැහැ. ඉතින් මම මේ ඇඳුම ගැන හිව්වෙත් නැහැ. ළමයි බස්සන්න කියලා. මේ වෙලාවේ මෙහෙම යන්නේ ඒකත් මොකද්ද වගේ. හරි ඔයිට වඩා මොකද්ද? යමු එන්න. හරි යමු එන්න. සෑම සේදුමකින්ම ග්ලාස් වගේ පෑපත් සමක්. Pond's Bright Beauty Face Wash. හලෝ සෙන්ඩ්‍රි නංගී අක්කා මේ වෙලාවේ වැඩකද? වැඩ කියන්නේ නංගී මම මේ මල් පැල වලට වතුර දාන්න කියලා එළියට ගියා විතරයි. හෝල් එකේ සද්ද ඇහිලා දුවගෙන ආවේ. අක්කා ඔෆිස් එකක නේද වැඩ කරනවා කියලා කිව්වේ? අනේ ඔව් නංගී. ඇයි? නෑ මම බැලුවේ ඔෆිස් වල මේ වගේ වැඩක් කරන්න තියෙනවද කියලා. මේ ඉතින් අපිට මේ කියන වැඩ ඔක්කොම කරන්න වෙනවනේ නංගී ඔෆිස් කිව්වට ඉතින්. මොනවා කරන්නද ඉතින්? ඕම තමයි ඉතින් මේ රස්සාවල් වල හැටි. දරුවෝ ලොකු මහත් වුණාම ඉතින් හොඳ කලක් අයියක්කේ. අන්න ඒ නිසා තමයි නංගී අපි මේ හැම දෙයක්ම දරාගෙන මෙහෙට වෙලා ජීවත් වෙන්නේ. දරුවෝ දැනගන්න ඕනේ අක්කේ. දෙමව්පියෝ විඳින දුක දැකලා හොඳට මහන්සි වෙලා ඉගෙන ගන්න. ඇත්තමයි නංගී හැම දරුවෙක්ම මේ විදිහට හිතුවා නම් එහෙම අද මේ සමාජේ තියෙන්නේ මේ තැන නෙවෙයි. ඉතින් නංගී දුවලා ඉස්කෝලේ ගියා නේද? මොකක් හරි රැස්වීමක් තියෙන කතාවකුත් කිව්වනේ. ඔව් අක්කේ. ළමයි ටික නම් ඉස්කෝලේ ගියා ඔන්න.
මේ මම මේ ගත්තේ අක්කට පුළුවන් නම් නිවාඩු පාඩුව මේ පැත්තේ ඇවිල්ලා යන්න එන්න කියන්න. ඇයි නංගි? මොකක් හරි හදිසියක්වත්ද? නෑ අක්කේ. හදිසියක් නන් නෙමෙයි. මේ මට පොඩ්ඩක් අක්කත් එක්ක කතා කරන්න ඕනේ. කමන්නේ. අද බැරි නම් වෙන දවසක උනත් ඇවිල්ලා යන්න එන්නකෝ. අදම ඇවිත් යන්න එන්න පුළුවන් වෙයි නංගි. මං අද අපේ එක්කෙනත් එක්ක කතා කරලා බලලා අද හවසම ඇවිත් යන්න එන්න. හරි. හොඳයි අක්කේ. එහෙනම් අක්කගේ වැඩ ටික කරගන්නකෝ. පරිස්සමින් ඉන්න. බුදු සරණයි. බුදු සරණයි නංගි. ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Hey yo, Cosmale, take one. Every day up in morning snack එක lunch එකට කලින් හොඳම backup එක තිබ high නේද කො අල්ලන්න අත් දෙක වං ආව baby ඔය ආසම drink එක යන්නේ නැහැ හැමදාම anytime set වෙන flavor දෙල කිරි පදම ice coffee glass monkey faluda vanilla rush choc bro choco choco වෙල කිරි ගුණවත් වෙලා ඉන්නේ ඒ ගැන දැනුවත් පමණට වඩාව ගන්නේ තරම් මේ drink එක රස අලුත් පැක් පෙලකින් එන Cosmale රස කල කිරි fun එක පිරි එල කිරි කිරි SMT Mobitel Fiber Rush Fiber නව සම්බන්ධතා සඳහා 120ක වට්ටමක්. මොන මිනිස්සු අදහලෝ ගියපු පළවෙනි දවසේම ෆෝන් එකක් දෙන්නේ. සාරන්න නම් අපිට ලොකු බොරුවක් කරලා. තව දෙයක්. සාරන්නගේ අම්මා මොකටද සෙනුරියාන්ටට කෝල් කරන්නේ? සාරන්නටම කෝල් කරන්න තිබ්බනේ. ඒ කියන්නේ ගෙදර අයත් තාම මේ ගැන දන්නේ නැහැ. ඔයා හිතන්නේ කවුරු ඒ ෆෝන් එක දෙන්නේ නැද්ද? මට නම් හිතෙන්නෙම සේසත්. සේසත්? අන්නන්න ගිනි තියනවා ඉතින්. නිකන් නෙමෙයි හොඳේ. පිදුරු දාලාද කොහෙද ගිනි තියන්නේ? කවිගේ මේ කේලම් කියවිල්ලෙන් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා රිතු. ඔව් ඉතින්. කියවන්න ගියාම දන්නවනේ. නිකන් නෙමෙයි. අතිනු දාලානේ කියවන්නේ. ඕකෙන් වෙන්නේ යනාර සාරන්නගේ හොඳම හතුරෙක් වෙනවා. මම නම් හිතන්නේ ඒක සේසත් අරන් දුන්න එකක් කියලා. ඔයා හිතන්නේ නැති දේවල් කොච්චර උනාද එනෝ? සේසත් තව කෙනෙක්ට ෆෝන් එකක් අරන් දෙන්න තරම් සල්ලි ආගව නැහනේ. ඇයි? ඩිලිවරි ජොබ් එකේ ඉතුරු කරපු සල්ලි ඇතිනේ. එයා දැන් වැඩ කරන්නේ නැහැ කිව්වේ? ඒ කිව්වේ ඉතින් සාරන්නනේ. Good morning, Yenu. Morning. මේ අපි පොඩි කතාවක. ඕද යන්න. ඔයාට කතා කරන්න මොන හරි තියෙනවා නම් අපි පස්සේ කතා කරමු සාරන්න.
මට සාරන්න එක්ක ටිකක් කතා කරන්න ඕනේ. ඒත් ඒකට දැන් වෙලාව නෙවෙයි. සාරන්න මං ඔයාලට චූටි දෙයක් කියන්නද? මොකද්ද රිතු? ඕනවට වඩා අහිංසක වෙන්න යන්න එපා. මොකද ඔයාගේ ඔය අහිංසකකමෙන් වෙන මිනිස්සුන්ට වාසියක් වෙන්න පුළුවන්. ඒ කතාව නම් සහතික ඇත්ත. ගැහුවොත් ගහන්න ඕනේ. බැන්නොත් බැනලම දාන්න ඕනේ. ඒ තියරි එකට තමයි මෙහෙ ජීවත් වෙන්න ඕනේ. ඕනවට වඩා අහිංසක වෙලා මෙහෙ ඉන්න අමාරුයි. නේ හඳුන්වා දෙන වෙල්වට විටමින් C රේන්ජ් සොෆ්ට් ස්කින් එකට විටමින් C. Puff puff lemon puff Melbourne real lemon puff අලුත් අවුරුද්දට real වෙනසක්. SRT Mobitel Fiber Rush Fiber නව සම්බන්ධතා සඳහා 120ක වට්ටමක්. බ්ලැක් ඕකිඩ් සහ ජුනිපර් මුසු ලක් සබන් සමට දිදුලන දීප්තියක්. මේ අපි කවුරුත් කියන දේවල් අහන්න මොකටද? බච්චන්ගේ පීසා කඩෙන් මම. ඒ කොහමද? අහන්නද ක්‍රම නැත්තේ. සේ සද්‍යතේ පීසා කෙවන්න කිව්වා. කොච්චර කේන්තියෙන් හිටියත් ඒ හිනාව දකිද්දි හැමදේම අමතක වෙනවා. නිකම්ම හිනාවක් නෙමෙයි. හිත නිවෙන හිනාවක් කියලා තියෙන්නේ. මේ පොඩ්ඩක් අර පැත්ත බලනවා. ඔවත් එක්ක නෙවෙයි hina වෙන්නේ. Good morning, Cesar. Good morning. Good morning, Poddy. Good morning, Aki. අයියයි නංගි එකටමයි නේද? ඔව් ඉතින් එකම ගෙදරනේ. මොකද මේ ෂිපර් එක අරගෙන? දැන් ලොකු අයියලා වුණාම ෂිපරුත් අරන් දින්නේ. නිවාඩු දවසක් වුණාට හලවත්ත මිස් දැක්කොත් බැනුම් අහන්න වෙයි. මිනිස්සෙක් වගේ ඉන්න. මේ චුටි එන්න. Good morning සාරන්නේ. morning. මේ තාත්තාව නේද එක්ක යන්නේ? ගොඩක් රැ වුණාද? ටිකක් විතර. මේ පස්සේ
කවුද අක්කා? එයාත් මගේ යාළුවෙක්. මේ වාට පිරිමි යාළුවට වඩා ගෑනු යාළුනේ ඉන්නේ. අනේ මේ පිරිමි ගෑනු කියලා වෙනසක් නැහැ. ඔක්කොම යාළුවෝ. හාකෝ මං හොයාගන්නවා. අවුරුද්ද මාවලස් කරන මේක තමයි මැජික් එක. කුණු දූවිලි වලින් ඔබේ සම ආරක්ෂා කර පිරිසිදු කරයි. ඔනිල් ඇක්ටිවේටඩ් charcoal face wash. මට ආදරේද? මේ ඉන්නේ මිස්ටර් බටගොඩ. නම කිව්වාම ගොඩක් කට්ටිය දන්නවා. ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙක්. ඇත්තටම අහිංසක හස්බන්ඩ් මොකක්ද වුණේ? ලස්සන කතා ලස්සන දෙරණෙන් දෙරණ ලස්සන කරන ලස්සන දෙරණ